හෙල්ලෝ බොයිස්, ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ යකා මෑන්ගේ මට හම්බුණ රජගම ගැන පොඩි විස්තරටියක් තමයි. ඉතින් මේ රජගම ගැන කියනවනම් ඉතින් ඔයාලට මතක ඇති මීට අවුරුදු 4කට විතර කලින් යකා මෑන්ගේ channel එකේ අප්ලෝඩ් වුණ වීඩියෝ එකේ මොකද්ද තිබ්බේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තිබ්බේ ගෝස්ලෑන්ඩ් එකේ අන්තිම එපිසෝඩ් එක. ඉතින් ගෝස්ලෑන්ඩ් කියන්නේ අපේ හදවතේ තිබුණු නගරයක්. ඉතින් අපායේ හිටපු දරුණු යක්ෂයෝ කරපු වැඩක් නිසා අපේ ගෝස්ලෑන්ඩ් එක අවසන් වුණා. ඉතින් අපෙත් ඉන්න මෙන්න මේ වගේ ද්‍රෝහෙක්. ඉතින් මම මැල්ලා නැවත ඉපදුනා. ඉතින් මේ විදිහට එතනින් පස්සේ යකාමෑන් පලා ගියේ නෑ. යකාමෑන් කිව්වා මට කොල්ලෝ උඹ මෙතනින් ඵලයන් නැත්තම් ඉතින් උඹට වෙන්නේ මේ දේම තමයි කියලා. ඉතින් යකාමෑන් මට කිව්වා. ඉතින් යකාමෑන් කියන්නේ ඉතින් මගේ සහෝදරයෙක්. ඉතින් ඒ රජකම මට හම්බුණා. ඉතින් දැන් යකාමෑන් අපිට වඩා පොඩ්ඩක් එහැන් ඔහුගේ රජකම කරගෙන යනවා. ඉතින් අපිට රජකම නෙමෙයි යකාමෑන් මේ වගේ පොඩි පොඩි බ්ලොග් ටිකක් දුන්නා. ඉතින් මේ තියෙන්නේ මම දැනට නිදාගන්න කාමරය තමයි ඔය පේන්නේ. ඉතින් මං මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මේවා එකේ පොඩි හැඳින්වීමක්. ඉතින් මගේ රජ වාසලේ මම මේක තනියෙන් අතින් නිර්මාණය කරපු එකක්. ඉතින් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක ක්‍රියේටිව් දාලාද හැදුවේ කියලා. ඉතින් නෑ, මේක යකාමෑන් මට දුන්න බ්ලොග් වලින් විතරයි මම මේක හදලා දෙන්නේ. ඉතින් රෙස්පෙක්ට් කරමු අපි මේ අවස්ථාවේදී. ඉතින් අපේ channel එක දැන්ම subscribe කරලා තැහැවැත්තෙන් bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වෙනකොට අපේ channel එකේ subscribe 70 වැදිලා තියෙනවා. ඉතින් 100ට තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් අපේ මේ විදිහට තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක පොඩි වෙනස්කම් ටිකක් කරන්න තියෙනවා ඉස්සරහට. ඉතින් මේ වගේ තමයි අපේ භාණ්ඩාගාරය තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා අපේ භාණ්ඩාගාරේ. ඉතින් ලොකුවටම කියලා ඉතින් බඩු නෑ. ඉතින් අපේ භාණ්ඩාගාරේ පිරෙන්න. ඉතින් මේ තියෙන්නේ මං බඩු හදන තැන. ඉතින් බඩු හදන තැන කියන්නේ ක්‍රාෆ්ට් කරන තැන. ඉතින් ඔයාලට දැන් අපි පෙන්වන්න යන්නේ මගේ රජවාසලේ තියෙන හැංගිලා තියෙන රහස් පොට් එකකට. ඉතින් මේ රහස් පොට් එකට යන්න තියෙන්නේ මෙතනින් බෑලා. හදිස්සිය හරි ඉරිසියාකාරයෝ ඇවිල්ලා අපිට පහර දුන්නොත් මෙතන ආමරයක් තියෙනවා. ඉතින් අර නෙදරයිට්ද මොනවද මගුලකින් හදපු ආමර සෙට් එකක් තියෙනවා. ඉතින් මම අතේ තියාගෙන කඩුවත් එහෙම හදපු එකක්. ඉතින් මං අපායට ගියා. ඒ වගේම හොඳින් එළියට ආවා. ඉතින් අපායට ගිය දොරටුව වල ඉස්සෙල්ලා දකින්න. ඉතින් අපි බලන්න යන්නේ දැන් උඩහට ගිහින් බලමු. අපි ඔයාලට එක කාමරයක් අපිට වෙන්න බැරුණා. ඉතින් මේ කාමරේ මුකුත් නෑ. මුන් මහා වදයක් දෙනවා. ඉතින් තමන් ගොමල්ල දාන්න එක්ක අනික මුංග මරපුවාම අර වල මූලදී දැක්ක නේද මේ අයන ගොයම් කෙනෙක් අපිට පහර දුන්නා. ඉතින් රජ්ජුරුව කියලා බලන්න. ඉතින් ගම් වැසියෙක් මැරුවොත් අපිට කළ ගම් පල දෙන්න නෙමෙයි. ඉතින් උන් මාතනය කරනවා. ඉතින් මේ විදිහට අපේ පළවෙනි එපිසෝඩ් එක නතර වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට පේන්නේ night view එක. ඉතින් මගේ රජවාසලේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට තියෙනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.